හලෝ ෆ්‍රෙන්ඩ් හැමෝටම සුබ දවසක්. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මේ බ්ලොග් එක මට ගොඩක් විශේෂ බ්ලොග් එකක්. මගේ ජීවිතේ ෆස්ට් ටයිම් මම ෆ්ලයි කරන සහ මගේ බොයිෆ්‍රෙන්ඩ්ව බලන්න යන බ්ලොග් එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් අවුරුදු 4කට ආසන්න වෙන්නම අපි ආදරය කරේ ඔන්ලයින්. මම කවදාවත් එයාව දැකලා තිබ්බේ නැහැ. එයත් එහෙමයි. ඉතින් වීඩියෝ කෝල් වලින් තමයි අපි අපිව දැක්කේ. ඉතින් මම යනවා දැන් එයාව හැබෑවටම දකින්න. අපි ගියේ තායිලන්ඩ් පුකෙට් වලට. ඒ ආයේෂියා ෆ්ලයිට් එකක තමයි මම ගියේ. හොඳම වැඩේ කියන්නේ මට ට්‍රාන්සිට් එකක් තියෙනවා බැංකොක් වලින්. ඉතින් මාරම බයකින් මම ගියේ. මොකද මම කවදාවත් ගිහිල්ලත් නැහැ. හැබැයි පස්සේ මට හිතුණා බය වෙලා වැඩක් නැහැ නේ මමම හොයාගෙන යනවා කියලා. ඉතින් මේ තමයි මගේ ෆ්ලයිට් ෆුඩ් එක. මම ගත්තේ නාසි ලෙමක් එකක්. ඇත්තටම මේක මාර රසයි. ගොඩක් අය කියලා තිබ්බා ෆ්ලයිට් ෆුඩ් හරි රසයි කියලා. ඉතින් ඇත්තටම රසයි. ඊට පස්සේ මම බැංකොක් වලින් බැහැලා මගේ ඊළඟ ෆ්ලයිට් එක ගන්න ගියා. මේ වෙලාවට නම් මට පුදුම තරම් නිදිමතකින් මහන්සියකින් හිටියේ. බොයිෆ්‍රෙන්ඩ් කෝල් එකේ ඉඳපු නිසා මට ලොකු බයක් දැනුනේත් නැහැ. බැංකොක් වලින් පුකෙට් වලට ෆ්ලයිට් එක තිබ්බේ 7යි කාලට. බැංකොක් වලින් ඉඳන් පුකෙට් වලට යන්න පැය එකමාරක් විතර ගියා. මේ පුකෙට් වලදී යද්දි මම ගත්තිපු ෆ්ලයිට් ෆුඩ් එක මේකත් හරිම රසයි. ඔන්න මම පුකෙට් වලට ආවා. මේ පුකෙට් අහස මාරම ලස්සනයි. මං හිතනවා මේ පීපී අයිලන්ඩ් ටික වෙන්න ඕන. හරිම ලස්සනයි උඩට මේව පේනෙද්දි. ඔන්න මම පුකෙට් වලට ආවා. මට ටිකක් ඉන්න වුණා මගේ බොයිෆ්‍රෙන්ඩ් එනකම්. මොකද එයා ට්‍රැෆික් එකකට ආවෙලා. කවදාවත් ලයිව් නොදකපු දෙන්නෙක් තමයි අපි. ඉතින් අපිට වීඩියෝ කරන්න බැරි වුණා. ඒ කියන්නේ ෆෝන් අරගෙන වීඩියෝ කරන්න තරම් එහෙම අපිට අමතක වුණා. ඉතින් මේ යාගෙනත් දීපු මල් ටික හරිම ලස්සනයි ඒක. අපි හිටියේ සීබෙඩ් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ. හරිම ලස්සනයි. පිළිවෙලයි සර්විස් එකත් හොඳයි. මේ තමයි අපි ඉඳපු රූම් එක. ඉතින් මේ ඉන්නේ මගේ හොර ගෙඩියා. මං එයත් එක්ක ගියා බුෆේ එකට. මේ කෑම මට නම් කෑම සෙට් වුණේ නැහැ. දවස් 8ක් හිටියේ යවටේම මම මේ කෑම හරියට කෑවේ නැහැ. බොයිෆ්‍රෙන්ඩ් මට ගෙනත් දුන්නේ ඉන්දියන් ෆුඩ්. මං ඒව තමයි කෑවේ. ඉතින් මේ කන්නේත් අර පළවෙනි දවසේ මම දන්නේ නැහැ කෑම මොන වගේද කියලා බෙදාගත්තට කෑවේ නැහැ. ඊට පස්සේ අපි දෙන්නේ ගියා පුකෙට් වල තියෙන සෙන්ට්‍රල් shopping mall එකට. ක්‍රිස්මස් නිසා ගොඩක් ඩෙකොරේෂන් තිබ්බා. ඒක හරිම ලස්සනයි එතන. ලස්සනයි. මෙතන එක එක කෑම තිබ්බා. හැබැයි කෑවේ නෑ. මොකද අපි දන්නේ නෑනේ මේවා කාලා බඩේ අප්සෙට් වෙයිද කියලා. ඒක නිසා මෙතනින් අපි ජූස් දෙකක් අරගෙන බිව්වා. අනිත් ඒවා නම් මම කෑවේ නෑ. මට අර කෑම ගඳයි. ගඳක් එනවා 아무තු. බොයිෆ්‍රෙන්ඩ් නම් එහෙම නෑ කිව්වා. ඒක නිසා මම කෑම නම් ගත්තේ නෑ මෙතනින්. අච්චාරු නම් ගත්තා. ඒවා මාර රසයි. අපි එදා බඩු වගයක් අරගෙන ආයෙමත් ගියා රූම් එකට. මොකද අපි ඊට පහුවෙනිදා පීපී අයිලන්ඩ් යන්න ඕන. ඉතින් ඊළඟ බ්ලොග් එකේදී පීපී අයිලන්ඩ් එකේ ලස්සන වීඩියෝ එකක් බලමු.
මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් සතුටින් ඉන්න.